සාමාන්‍යයෙන් ලංකාවේ නඩුවක් දාගත්ත කියලා කියන්නේ මැරෙනකම්ම උසාවි යන්න සිද්ධ වෙන දෙයක් වශයෙන් ලෝකයා සමාජය හඳුන්වන්නේ. ඇත්ත කතාවත් ඒකනේ. ඉඩම් නඩුවක් එහෙම පටලවා ගත්තොත් එහෙම ආයේ මුළු ජීවිත කාලෙම නඩුවට ගිහිල්ලා සමහර විට ඊළඟ පරම්පරාවටත් නඩු තීන්දුව ගන්න යන්න වෙනවා. ඒ කියන්නේ අධිකරණ පද්ධතියේ කාර්යයන් සිදුවීමේදී සෑහෙන පොඩි වේගයකින් එහෙම නැත්නම් බොහොම හෙමින් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මේ විවිධ රජයන් පත්වෙද්දී මෙන්න මේ කාරණේ නඩු ප්‍රමාද වීම නඩු ඇදීම ඉක්මන් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද මෙන්න මේවා පිළිබඳව දීර්ඝව සලකලා බලලා විවිධ සංශෝධනයන් සිවිල් නඩු විධාන සංග්‍රහයට ගෙනල්ලා තියෙනවා. එතකොට ඔබට මතක ඇති මුලින්ම සාමාන්‍ය නඩු විභාගයක් තියෙන එකට අමතරව එක ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. ඒ තමයි පූර්ව නඩු විභාගය කියන එක. නමුත් පූර්ව නඩු විභාගය හඳුන්වලා දුන්නට පස්සෙත් නඩු කල් යන එකට නඩුවල පියවර ගැනීම ප්‍රමාද වෙන එකට පිළියමක් විදිහට 2023 අංක 29 දරන පනතෙන් ඔන්න අලුතෙන්ම ආපහු හඳුන්වලා දුන්න අලුත් පියවරක් පූර්ව නඩු විභාගයේ වෙනුවට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය කියලා ප්‍රී ට්‍රයල් කන්ෆරන්ස් කියලා. එතකොට දැන් හිතන්නකෝ නීතිඥවරයෙක් හම්බෙලා කවුරු හරි කෙනෙක් නඩුවක් දානවා. නඩුව දාලා විත්තිකාරයාට සිතාසිත් යවනවා. දැන් පැමිණිලිකාරයයි විත්තිකාරයයි අධිකරණේ පෙනී ඉන්නවා. එතන ඉඳලම නඩුව කරගෙන ගියපු එක තමයි අතීතයේ කරගෙන ආපු පියවර. එහෙනම් ඊළඟ දවස් වල නඩුව අහන්න පටන් ගන්නවා. හරිද? මුලින්ම පැමිණිලිකාරයාට කියනවා ඔයාගේ සාක්ෂිය දෙන්න. ඔන්න පැමිණිලිකාරයා වාචික සාක්ෂි දෙනවා. ඒකට කියනවා මූලික ප්‍රශ්න කියලා. පැමිණිලිකාරයාගේ නීතිඥවරයා පැමිණිලිකාරයාගෙන් ප්‍රශ්න අහනවා. එහෙම නැත්නම් පැමිණිලිකාරයාගේ සාක්ෂිකාරයෙක්ගෙන් ප්‍රශ්න අහනවා. ඊට පස්සේ විත්තිකාරයාගේ නීතිඥයා පැමිණිලිකාරයාගෙන් හෝ පැමිණිලිකාරයාගේ සාක්ෂිකාරයාගෙන් ප්‍රශ්න අහනවා. අපි ඒකට කියනවා හරස් ප්‍රශ්න අහනවා කියලා. හරස් ප්‍රශ්න අහනවා කියලා කියනවා. හරිද? මූලික ප්‍රශ්න අහලා විත්තිකාරයාගේ නීතිඥවරයාට කැමති නම් හරස් ප්‍රශ්න අහන්නත් පුළුවන් නැත්නම් අහන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒක අභිමතය. නමුත් හරස් ප්‍රශ්න ඇසීමක් කරොත් එතනින් එහාට අනිවාර්යයෙන්ම නැවත ප්‍රශ්න විසඳීමක් අහනවා. නැවත ප්‍රශ්න ඇසීමක් කරනවා. හරිද? ඒ කියන්නේ නැවත ප්‍රශ්න අහන්නේ කාගේ නීතිඥවරයාද? පැමිණිලිකාරයාගේ නීතිඥවරයා. එතකොට පැමිණිල්ලේ කරුණු සනාථ කරන්න පැමිණිල්ලේදී ඉදිරිපත් කරපු කාරණා බොරු කියලා පෙන්වන්න පුළුවන් තරම් විත්තිකාරයාගේ නීතිඥවරයා හරස් ප්‍රශ්න අහද්දී විවිධ ප්‍රශ්න අහනවා. සමහර වෙලාවට පැමිණිලිකාරයා සාක්ෂි දෙද්දී බොරු කිව්වොත් ওই බොරු කිව්වහම කොහෙන් හරි ඔව අහු වෙනවනේ. හරස් ප්‍රශ්නවලදී අල්ලගන්න පුළුවන්. එතකොට එයාගේ සාක්ෂි විශ්වාසනීයත්වයෙන් තොරයි කියලා අධිකරණයට පෙන්වන්න සෑහෙන උත්සාහයක් දරන්න පුළුවන් හරස් ප්‍රශ්න විමසීමකදී. එතකොට හිතන්නකෝ පැමිණිලිකාරයා දුන්නු සාක්ෂිවල සෑහෙන අඩලුහුඩුකම් තියෙනවා නම් විශ්වාසනීයත්වයට ලොකු හානියක් වුණා නම් ඔන්න නැවත ප්‍රශ්න විමසීමේදී පැමිණිලිකාරයාගේ නීතිඥවරයාට තව එක chance එකක් හම්බ වෙනවා යම් ප්‍රතිකර්මයක් ඒවට යොදන්න. ඔබ මෙහෙම කිව්වේ මොන හේතුවක් හින්දාද වගේ විවිධ කාරණා පිළිබඳව අර වෙච්ච ඩැමේජ් එක පොඩ්ඩක් සන්තුලනය කරගන්න chance එකක් හම්බ වෙනවා නැවත ප්‍රශ්න විසඳීමේදී. එතකොට ඔය විදිහට පැමිණිලිකාරයාගේ සාක්ෂිකාරයෝ සියලු දෙනාගෙන්ම සාක්ෂි ගන්නවා. ඊට පස්සේ විත්තිකාරයාගේ සාක්ෂිකාරයෝ සියලු දෙනාගෙන්ම සාක්ෂි ගන්නවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? දෙපැත්තෙම ලිඛිත දේශන පැමිණිලිකාරයාගේ පැත්තෙන් ඉදිරිපත් කරපු සාක්ෂි සම්පින්ඩනය කරලා පැමිණිලිකාරයාගේ නීතිඥවරයා දේශනයක් කරනවා. විත්තිකාරයා විසින් ඉදිරිපත් කරපු සාක්ෂි සම්පින්ඩනය කරලා විත්තිකාරයාගේ නීතිඥවරයා අධිකරණයට නෛතික දේශනයක් කරනවා. හරිද? ඊට පස්සේ ජජ් ඔය ඔක්කොම සලකලා බලලා අවසානයේට තීන්දුව දෙනවා. ඕක තමයි සාමාන්‍ය නඩුවක වෙන්නේ. හැබැයි ළමයි මේ විදිහට නඩුව කරගෙන යන්න ගියාම ප්‍රශ්න ගොඩ ඇති වෙනවා. හරිද? මේ සාක්ෂි ඉදිරිපත් කරන්නේ මොකටද? මොන ප්‍රශ්නේ විසඳන්නද? එකම කාරණාවට සමහරලාට සාක්ෂිකාරයෝ කීප දෙනෙක් ඇවිල්ලා.
හරිද? සමහර වෙලාවට සාක්ෂිකාරයන්ගේ ලයිස්තුව පිළිවෙලකට නැහැ. හරිම අවුල් සහගතයි. ඉදිරිපත් කරන සාක්ෂිකාරයෝ ඉදිරිපත් කරන්නේ මොන කාරණේ ඔප්පු කරන්නද කියලා පැහැදිලිත් නැහැ. ඊට අමතරව හරියට වෙලාව ගන්නවා. පැමිණිල්ල ඇවිල්ලා උත්තරේ ඉදිරිපත් කරලා ඊට පස්සේ අධිකරණයට ගොනු කරන්න ඕන ලේඛන තියෙනවනේ. අධිකරණයට ගෙන්නන සාක්ෂිකාරයෝ කවුද? අධිකරණයට ගෙන්නන ලේඛන මොනවද? ඒ ලේඛනවල මුල් පිටපත් කොහෙද තියෙන්නේ? ඒවා ගණ්ඩ ක්‍රමයක් තියෙනවද? ඒවට ඉල්ලීම සමහරලාට බැංකු වලින් යම් යම් වාර්තා ආදී ඉල්ලන්න සිද්ධ වෙනවා. සමහරලාට ඉඩමක් සම්බන්ධ නඩුවක් නම් මැනුම් කොමිසමක් දාලා ඉඩම් මයින්ඩ් සිද්ධ වෙනවා. ওই වගේ පියවර ගනිද්දී සෑහෙන පාර්ශවයන් කල් ගන්නවා. හරිය කාලයට මේක කරන්නේ නැහැ. හරිද? එතකොට නඩු විභාගේ හරීම අවිධිමත්. ඒ අවිධිමත් භාවයේ හින්දා නඩු ගොඩ කල් යනවා. ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදියට තමයි පූර්ව නඩු විභාග සම්මාත්‍රණය කියන මෙතඩ් එක හඳුන්වලා දුන්නේ. එතකොට පැමිණිලිකාරයා නඩුව පවරලා විත්තිකාරයාට සිතාසි යවලා එයාව අධිකරණයට ගෙන්නුවට පස්සේ අධිකරණය ඊළඟට නියම කරනවා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන්න දිනයක්. ඒ දිනය වෙද්දී පාර්ශවයන් සම්පූර්ණ කළ යුතු කරුණු තියෙනවා. මෙන්න මේවා සම්පූර්ණ කරන්න ඕනි. ඒවට කාලවකවානු නිර්ණය කරලා තියෙනවා දින මෙච්චරක් ඇතුළත මේ ලේඛන ගොනු කරන්න ඕනි. හරිද? ඔන්න ඔය විදිහට මේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයේදී දැඩි ලෙස කාල සීමා නිර්ණය කරනවා. මේ කාලෙ වෙද්දි මේ පියවර ගන්න ඕනි. මේ කාලෙ වෙද්දි මේ පියවර ගන්න ඕනි. ඒ විදිහට. ඊට අමතරව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයේ දවසට විනිසුරුතුමයි, පැමිණිලිකාරයයි, පැමිණිලිකාරයාගේ නීතිඥවරයයි, විත්තිකාරයයි, විත්තිකාරයාගේ නීතිඥවරයයි එකතු වෙලා සාකච්ඡාමය විදිහට හරිද? සියලු දෙනාම සාකච්ඡා කරමින් ඉදිරිපත් කරලා තියෙන පැමිණිල්ල සහ වෙනත් උත්තරවාද, ඒ කියන්නේ උත්තරේ සහ ප්‍රතිඋත්තරයක් තියෙනවා නම් ඒවා ඔක්කොම සලකලා බලමින් මේ නඩුවේ විසඳන්න ඕන ප්‍රශ්න මොනවද කියලා සාකච්ඡා කරනවා. අවසානයේ විනිසුරුතුමා තීරණය කරලා ආඥා කරනවා එහෙනම් මේවා තමයි විසඳිය යුතු ප්‍රශ්න කියලා. ඒ එක ප්‍රශ්නයක් විසඳන්න අවශ්‍ය කරන සාක්ෂිකාරයෝ කවුද කියලා තීරණය කරනවා. හරිද? එතකොට ළමයි එකම ප්‍රශ්නයක් විසඳන්න සාක්ෂිකාරයෝ දෙන්නෙක් අවශ්‍ය නැහැ. එක්කෙනෙක් හිටියාම ඇතිනේ ඔප්පු කරගන්න. එතකොට විසඳිය යුතු ප්‍රශ්න ටික පැහැදිලි කරගෙන දෙපාර්ශවයෙන් අහන ඔයගොල්ලෝ පිළිගන්න කරුණු මොනවද? ඒ පිළිගන්නේවට ආපහු සාක්ෂි කැඳව අධිකරණේ කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. පිළිගන්න දේවල් ටික වෙන් කරලා විසඳිය යුතු ප්‍රශ්න ටික හරියට ඉලක්කයට අඳුන ගන්නවා. හඳුනගෙන ඒවා විසඳ ගන්න අවශ්‍ය කරන සාක්ෂි පිළිවෙලට සකස් කරනවා. එතකොට පැමිණිලිකාරයාගේ විත්තිකාරයාගේ සාක්ෂිකරුවන්ගේ ලයිස්තුව හරියටම සකස් කරලා ආඥාවක් කරනවා. එතනින් එහාට අලුතෙන් ඇඩ් කරනවා නම් ඉතින් ටිකක් අමාරුයි. විවිධ ක්‍රම තියෙනවා. අපි වෙනම පාඩම් වල සාකච්ඡා කරනවා. නමුත් නඩු විභාගයේ ඉදිරිපත් කරන සාක්ෂි මොනවද? ලේඛන මොනවද? විසඳන ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය මොන සාක්ෂියද? ඒ ටික ක්‍රමවත් කරලා නියම කරපුවාම නඩු විභාගයේ බොහෝම පිළිවෙලට කිසි කලබලයකින් තොරව කරගෙන යන්න පුළුවන්. සහ නඩු විභාග අතරතුරදී තාක්ෂණික ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ඇයි? පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයේ දවසේ ඉදිරියට නඩු විභාගේ පවත්වන්න අවශ්‍ය කරන සියලු දේවල් සියලු නියෝග ආඥා කරලා සියලු දේවල් සපයගෙන සියල්ල පිළිවෙලට සකස් කරලා තියෙනවා. එහෙනම් අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ ඔන්න ඔය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ගැන. එතකොට මේ පාඩම අවසන් වෙද්දී ඔබට සෑහෙන අවබෝධයක් වෙනවා සිවිල් නඩුවක් අධිකරණේ පැවරුවට පස්සේ අධිකරණයෙන් මේ කාරණේ විභාග කරන්න කරුණු ලෑස්ති කරන්නේ කොහොමද කියන එක ගැන. අපි එහෙනම් මේ පාඩමේ තියෙන කාරණා ටික ඉගෙන ගනිමු.